ගොඩක් මිනිස්සු තමන්ට ලෝක ගැන පේන විදිහ හරියටම හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් එහෙම වෙන්න පුළුවන්. මං සහතික කරලා කියනවා ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාගේ ජීවිතේ ප්‍රශ්න දිහා බලන විදිහ උඩු යටි කුරු වෙනවා කියලා. ලෝකේ බොහෝ බුද්ධිමතුන් පිළිගත්ත ඒ සංකල්පය ගැන කතා කරන්න කලින් ඕගොල්ලන්ට දෙනවා පොඩි වැඩක්. වීඩියෝ එක චුට්ටකට නවත්තලා කොල කැල්ලක් කරගෙන ඕගොල්ලෝ මෙන්න මේ දේවල් ටික අඳින්න ඕනේ. පළවෙනි එක තමයි ඔයා අඳින්න ඕන පුටුවක්. ඊළඟට දෙවෙනියට අඳින්න ඕන ඔයා වීරයෙක්. තුන්වෙනුවට ඔයා අඳින්න ඕන මුහුණක්. ඒ මුහුණේ සමමිතිකව බෙදෙන විදියට සිරස් රේඛාවක් සහ තිරස් රේඛාවක් අඳින්නත් ඕනේ. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. එහෙනම් ඒ වැඩේ කරලම ඉතුරු ටික බලන්න ලෑස්ති වෙන්න. හරි මං හිතනවා ඔයගොල්ලෝ මේ රූප තුන දැන් ඇඳලා ඉවර ඇති කියලා. ඔයගොල්ලෝ මේ රූප තුන ඇඳලා ඉවර නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ රූප තුන ඇසුරෙන් ජීවිතේ අපූර්ව අනාවරණයක් කරගන්න. දැන් ඕගොල්ලෝ ඇඳපු රූප තුනෙන් පළවෙනි රූපය අරගමු. පුටුව. මම ඕගොල්ලෝව දැකලත් නෑ. මම ඕගොල්ලෝව දන්නෙත් නෑ. ඕගොල්ලෝ කන්නේ බොන්නේ හිතන පදන විදිය කොයි විදියටද කියලා මම දන්නෙත් නෑ. හැබැයි ඕගොල්ලෝ බොහෝ දෙනා ඇඳපු පුටුව මෙන්න මේ වගේ නේද? මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක්. සාමාන්‍යයෙන් පුටුවක රූපයක් අඳින්න කියලා කිව්වම 80%ක් දෙනා අඳින්නේ මෙන්න මේ වගේ රූපයක් තමයි. ඉතා කලාතුරකින් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් සමහර විට. හැබැයි බොහෝ දෙනා අඳින්නේ මේ විදිහට. ඔයත් මේ විදිහට නම් පුටු ඇඳේ. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා දැන් වාඩි වෙන පුටු මේ වගේද කියලා. අන්තිමට මේ වගේ පුටුවක ඔයා වාඩි වුණේ කවද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර විට ඉස්කෝලේ යන කාලේ වෙන්නත් පුළුවන්. ඇත්තටම අපි දැන් භාවිතා කරන පුටු මෙන්න මේ වගේ. මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ මොකද්ද? ගොඩක් වෙලාවට මිනිස්සු දේවල් දකින්නේ සාධාරණීකරණය කළා. විවිධ જાතියේ පුටු තිබ්බට ඒ ඔක්කොටම සංකේතාත්මක විදියට සාධාරණීකරණය කරගත්ත හැඩතලයක් තමයි ඕගොල්ලෝ ඇඳේ. මේ විදියට මිනිස්සු ගොඩක් දේවල් දිහා බලද්දී විවිධාකාර දේවල් තිබ්බත් ඒක සාධාරණීකරණය කරගෙන එක තැනකට ගන්න උත්සාහ කරද්දී මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයත් ඇඳේ මේ වගේ පුටුවක් නම් පල්ලෙන් කමෙන්ට් කරන්න මේක බලන ඇයට වැදගත් වෙයි. අපි යමු ඊළඟ රූපෙට. ඊළඟට මම ඕගොල්ලන්ට අඳින්න කිව්වේ වීරයෙක්. වීරයෙක් අඳින්න කිව්වහම ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අඳින්නේ නැත්තේ මෙන්න මේ වගේ එක්කෙනෙක්. නැත්තම් මේ වගේ. එහෙමත් නැත්තම් මේ වගේ. නැත්තම් ඊට බොහෝ සමාන කෙනෙක්. ඇත්තටම ඔයාගේ ජීවිතයේදී හම්බුණ සැබෑ වීරයෝ මේ වගේද? ප්‍රශ්නයක් තියෙනව නේද? ඇත්ත ජීවිතේ කොයි වගේ සැබෑ වීරයෝ හම්බ වෙලා තිබ්බත් බොහෝ දෙනාට වීරයෙක් අඳින්න කියලා කිව්වහම මෙන්න මේ වගේ රූපයක් තමයි අඳින්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙන විදිහට සාමාන්‍යයෙන් 75ත් 80ත් අතර අඳින්නේ මේ වගේ රූපයක් තමයි. මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ මොකද්ද? ඇත්තටම අපි ජීවිතේ හිතන දේවල් ගොඩක් අපිට කාවද්දපු දේවල්. මේ උදාහරණෙදි ගත්තොත් වීරයා කියන සංකල්පය ඔබ තුල ඔබවල තියෙන ආකාරය තමයි ඔය රූපෙන් ඇඳලා තියෙන්නේ. දැන් නේද ඒක ගැන හිතුනේ? ඔයත් ඇඳේ මේ වගේ එකක් නම් කමෙන්ට් එකක් දාලා කියන්න. අපි යමු ඊළඟ රූපෙට. ඊළඟට මම ඔයගලන්ට අඳින්න කිව්වේ මුහුණක්. ඊට පස්සේ මම කිව්වා ඒ මුහුණ සමමිතිකව බෙදෙන විදිහට සිරස් ඉරක් සහ තිරස් ඉරක් අඳින්න කියලා. දැන් ඒ රූපේ අරගෙන හොඳින් බලන්න ඔයා හරියට ඒක සමමිතිකව ඇඳලා තියනවද කියලා. මේකේ තිරස් ඉරට ඉහලින් ඔයා S2 ඇඳලා තියෙනවා නම් බොහෝ දෙනා අඳින විදිහට තමයි ඔයා ඇඳලා තියෙන්නේ. හැබැයි ඇත්තම මිනිස් මූණක තිරස් ඉර තියෙන්නේ හරියටම S2 කෙලි. හරි බුදුමයි නේද? අපි ජීවිතේ කොච්චර මිනිසුන්ගේ මූණවල් දකින්නවද? අවුරුදු ගණනාවක් තිස්සේ විවිධාකාර මූණ බොහෝමයක් දැකලත් අවසානයේ මූණේ හරියටම තිරස් රේඛාව තියෙන තැනවත් අපිට හරියට ඇඳගන්න බැරි වුණා. උදේ හවස දකින මූණුත් වැරදෙනවා නම් අපි දේවල් දිහා දකින විදිය ගැන ප්‍රශ්නයක් තියෙනව නේද? මේ සරල ක්‍රියාකාරකමින්ම ඕගොල්ලන්ට ප්‍රශ්න දිහා බලන විදිය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් විදියට මම පැහැදිලිව කියන්නම්. අපි ජීවිතේ ටක්කෙටම හරි කියලා හිතන දේවල් උනත් මෙන්න මේ දේවල් හතරට යටත් වෙනවා. පළවෙනි දේ තමයි අර පුටුවේදී වුණා වගේ විවිධාකාරයේ දේවල් අපි මැදකට අරගෙන ඒක සාධාරණීකරණය කරගෙන යම් කිසි අදහසක් ගන්නවා. ප්‍රශ්නයකදී එහෙම කරගන්නකොට ඒක වර්ධින්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඊළඟට හිතට කාවද්දපු දේවල් අපේ ප්‍රශ්න දිහා බලන විදිහට ගොඩක් බලපානවා. මේම හිතට කාවද්දන ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවෙන් ඕගොල්ලෝ නොදැනුවත්ම ඔයාගේ හිතට කාවද්දගත දෙයක් ඔස්සේ තමයි සමහර ප්‍රශ්න දිහා ඔයා බලන්නේ. එතකොටත් අපේ තීරණේ වරදින්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේම ඊළඟ රූපෙ තිබ්බ අර මූණත් එක්ක බැලුවොත් හැමදාම දකින මූණත් වැරදෙනවා නම් අපිට සමහර දේවල් තීරණය කරන විදිය වැරදි වෙන්න පුළුවන්.
ඒ වගේම මේ රූප තුනම විවිධාකාරයේ පුද්ගලයෝ ඇඳලා පස්සේ ඒ හැම රූපයක්ම එකිනෙකට වඩා වෙනස්. ඉතින් මේ ඇඳපු චිත්‍ර ටික විතරක් නෙමෙයි අපිට තියෙන ඕනම ප්‍රශ්නයකදී අපි බලනකොට ඒ වගේ නැඹුරුතාවලින් තමයි අපි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකත් ප්‍රශ්නයක් දිහා බලනකොට ඒ ප්‍රශ්නේ තියෙන හරි දේ පේන්නේ නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි මේ ලෝකේ දකින්න සමහර වෙලාවට අපි සත්‍යමයි කියලා දිවුරා කියන දේවල් වලත් මෙන්න මේ හතර ඔස්සේ වැරදි වෙන්න පුළුවන්. තනිතනියම අපි දේවල් දිහා බලන විදිය මෙච්චර වරදින්න පුළුවන් නම් සමාජයක් විදියට අපිට කොච්චර වරදින්න පුළුවන්ද කියලා හිතලා තියෙනවද? මේක මම පැහැදිලි කරන්න ගන්නම් ප්ලේටෝගේ ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය. මුලින්ම දැනගමුකෝ දෘෂ්ටාන්තයක් කියන්නේ මොකක්ද කියලා. දෘෂ්ටාන්තයක් කියන්නේ රූප සටහනකින්, ඒ කියන්නේ චිත්‍රයකින් ඒ දර්ශනවාදී අදහස් සංකල්පයන් ටික සම්ප්‍රේෂණය කරන ක්‍රමයක්. දෘෂ්ටාන්තය මේකයි කියලා චිත්‍ර වෙන්නන නිකන් ඉන්නේ. මම විස්තරේ පැහැදිලි කරන්න. පොළව යටට හාරපු ගුහාවක සිරකරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කවදාවත් එළියේ දේවල් දැකලා නැහැ. ඔවුන් පිට දීලා තියෙන්නේ විශාල බිත්තියකට. ඒ වගේම ඔවුන්ව හැරෙන්න හෙලවෙන්න බැරි වෙන්න තදින් ගැට ගසලා තියෙන්නේ. ඔවුන්ට ඉදිරියේ පේන්නේ බිත්තියක් පමණයි. හැබැයි ඒ බිත්තියෙන් ඒගොල්ලන්ට හෙවණැලි පේනවා. ඒ කියන්නේ තාප්පෙට පිටිපස්සෙන් විශාල ආලෝක කදම්බයක් තියෙනවා. ඒ ආලෝක කදම්බේ ඉස්සරහින් තියෙන දේවල් වල සෙවණැල්ල විතරක් ඒගොල්ලන්ට දකින්න ලැබෙනවා. ඔය අතර තව අපූර්ව සිද්ධියක් වෙනවා. ඒ තාප්පේට පිටිපස්සෙන් කීප දෙනෙක් සැරින් සැරේ එක එක හැඩතලවල දේවල් අරගෙන යනවා. කුරුල්ලෙක්ගේ හැඩේ, ගහක හැඩේ, විවිධ හැඩතලවල දේවල් අරගෙන යනවා. අර හිර වෙලා ඉන්න සිරකරුවන්ට පේන්නේ හැඩතලේ විතරයි. ඉතින් ඒගොල්ලෝ ඒ හෙවණැලි වල නිගමනයකට එළඹෙනවා මේ ඉන්නේ ගහක්, මේ ඉන්නේ මලක් යයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් ඒගොල්ලෝ දකින්නේ කුරුල්ලෙක්ගේ ප්‍රතිබිම්බයවත් නෙමෙයි. කුරුල්ලෙක් හැඩයට තියෙන යම්කිසි වස්තුවක ප්‍රතිබිම්බයක්. බිත්තියට පිටිපස්සෙන් ඇවිද යන පිරිස ඔවුන්ට කැමති දෙයක් තමයි ඒ සිරකරුවන්ට පෙන්වන්නේ. එක දවසක් මේ එක් සිරකරුවෙක් මේ සිරගෙන් නිදහස් වෙනවා. ඔහු ආයාසයක් දමලා පිටිපස්ස හැරිලා බලනවා. එතකොට යාට පේනවා විශාල ආලෝක කදම්බයක් පිටිපස්සේ තියෙනවා කියලා. ඉතින් මේ ආලෝකය දිහා බලලා තිබ්බේ නැති මෙයාගේ ඇස් දෙක නිලංකාර වෙනවා. නමුත් එයා ඒකට ඇහැ කුරු කරගන්නවා. ඊට පස්සේ යාට පේනවා මේ අතරින් කවුද පිරිසක් විවිධ හැඩතල අරගෙන යනවා කියලා. මේක දැකපු සිරකරුවා මේකෙන් එළියට යන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. එයා ධෛර්යය අරගෙන ඒ පැත්තට යනකොට එයාට පේනවා තවත් ආලෝකයේ තියෙන සිදුරක්. ඒ කියන්නේ ගුහාවේ සිදුර. එයා දැකපු ආලෝකයේ කදම්බයටත් වඩා එළියක් එළියෙන් එනවයි කියලා එයාට තේරෙනවා. ඉතා කටුක ගුහාවෙන් එළියට යන්න තීරණය කරනවා. ඔහු සිදුර දෙසට ගමන් කරන පාර ඉතාමත් කටුකයි. එයා මේ කටුක පාරෙන් කොහොම හරි ගුහාවේ සිදුරෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා එයා ආස දිහා බලනවා. එයා පළවෙනි වතාවට ඉර දකිනවා. ඒ ඉරේ ආලෝකය නිසා තවත් ඇස් නිලංකාර වෙනවා. හැබැයි එයා හිතට හයි අරගෙන අනිත් දේවලුත් නිරීක්ෂණය කරනවා. එයා ජීවිතේ පළවෙනි වතාවට ප්‍රතිබිම්බ වෙනුවට සැබෑ රූප දකිනවා. උදාහරණයක් විදිහට එයා කුරුල්ලෙක් විදිහට දැක්කපු ප්‍රතිබිම්බ වෙනුවට ඇත්ත කුරුල්ලෙක් දකිනවා. තව දුරටත් යනකොට එයා දියකඩਿੱත්තක් දකිනවා. ඒකෙන් එයාගේ මූණ දකිනවා. එයා පුදුමයෙන් පුදුමයටපත් වෙනවා. දැන් මෙයාට බොහොම දුකක් ඇති වෙනවා අර ඇතුලේ එයත් එක්ක හිටපු අනිත් සිරකරුවෝ ගැන. ඒගොල්ලෝ ගැන දුක හිතුණු මොහු ආයිත් ගුහාවටම යනවා. ගුහාවට ගිහිල්ලා නැවත සිරකරුවෝ සිටිය තැනට ගිහිල්ලා කියනවා ඕගොල්ලෝ මේ දකින්න දේවල් සැබෑවටම ඇත්තක් නෙමෙයි. ඕගොල්ලෝ දකින්නේ ප්‍රතිබිම්බය. ඕගොල්ලෝ පිටිපස්සේ තියෙන විශාල ආලෝක කදම්බයකින් එන ආලෝකය නිසා ඉදිරියේ තියෙන ප්‍රතිබිම්බ තමයි ඕගොල්ලෝ දකින්නේ. ඒවා සැබෑ රූප නෙමෙයි කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා පිරිසක් විසින් ඕගොල්ලන්ට පෙන්නන හැඩතලවල ප්‍රතිබිම්බ තමයි ඕගොල්ලෝ මෙච්චර කාලයක් දැකලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔහු කියනවා මම නිදහස් වෙලා එළියට ගිහිල්ලා සැබෑ ලෝකේ සැබෑ රූප දැකගත්තා කියලා. අනිත් හිරකරුවන්ට යෝජනා කරනවා ඔහු යදම් බිද තමා මේකෙන් එළියට එන්න කියලා. ඔගොල්ලෝ හිතන්නේ මොකක් වෙන්න ඇතිද? ඇත්තටම සමාජයක් විදියට ගොඩක් දේවල් වලදී මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු මේ මොකද්ද කියලා. ඒ සිරකරුවෝ ඔහුට කියනවා ඔයා කියන්නේ අපි මෙච්චර කාලයක් බලපු දේවල් බොරු කියලාද? ඔයා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආවම හරි කෙරුම කියලා හිතන් ඉන්නේ. එක එක විකාර දොඩවන්න එපා. ඊට පස්සේ නම් මේකෙන් කාටවත් එළියට නිදහස් වෙන්න අපි නම් ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. අවසානයේ අර සිරකරුවෝ ටික ඔහුට සමාජයේ කුපිත කරන බොරු කිව්වා කියලා චෝදනා කරලා තලාපෙලා හිංසා කරලා මාරලා දානවා. අපි බලමු මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද කියලා. අර නිදහස් වුණ සිරකරුවා නිකම්ම ප්‍රතිබිම්බය දිහා බලන් හිටියේ නැහැ. ඔහුට උමනා වුණා මේ ප්‍රතිබිම්බෙන් එහාට මොනවද තියෙන්නේ කියලා හොයලා බලන්න. ඒ වගේම ඔහු ඒ සඳහා ආයාසයක් දරනවා.
මේ කතාවෙන් තේරෙනව නේද? ඒක පටන් ගන්නත් කොච්චර අමාරුද කියලා. මේ ලෝකයේ ඉන්නවා සැබෑ අර්ථයක් සොයන්න මහන්සි වෙන මිනිස්සු කොට්ටාශයක්. ආයාසයෙන් ඔහු හැරලා බලපු නිසා තමයි ඔහුට ඒ ගමන පටන් ගන්න පුළුවන් උනේ. අඳුරු සෙවණැලි දිහා බලාගෙන ඉන්නකොට අපිට බොහොම පහසු වුණාට අර දීප්තිමත් ආලෝකය දිහා බලනකොට හරි අමාරුයි. ඒ ආලෝක කදම්බේ දීප්තිමත් භාවය නිසා ඇස්වලට අමාරු වුණත් ඔහු බලාගෙන සිටියොත් ඔහුට එහි යථාර්ථයේ තේරුම් ගන්න ටික වෙලාවකින් හරි පුළුවන් වෙනවා. එතකොට ඔහුට පෙවුණා ඔහු කලින් දැකපු සෙවණැලි කවුරු හරි ආයාසයකින් ඔවුන්ට පෙන්වන්න හදපු දේවල් කියලා. ගොඩක් මිනිස්සු කැමති අර කලින් කිව්වා වගේ පුංචි සෙවණැලි දිහා බලලා සතුටු වෙලා ජීවිතේ ගත කරන්න. හැබැයි ඔවුන් දන්නේවත් නෑ පිටිපස්සෙන් හැඩතල අරගෙන යන පිරිස තමයි ඔවුන්ට ඕන දේ පෙන්වන්නේ කියලා. පිටිපස්සෙන් යන පිරිසත් යම්කිසි බලයක් තියෙන පිරිසක් කියලා ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. ඔවුන්ට පුළුවන් අර සිරකරුවන් ලෝකේ දකින්න හැටි ගැන පාලනය කරන්න. ගොඩක් වෙලාවට දේශපාලඥයෝ ওই විදිහට කරලා තියෙනවා ඕගොල්ලන්ට දැනෙලා ඇති. අවසානයේ වූ අනිත් සිරකරුවන්ට කිව්වහම යථාර්ථය මොකද්ද කියලා මොකද්ද උනේ? අනිත් සිරකරුවෝ හිතුවේ ඔහු පිස්සෙක් කියලා. දැන් තේරෙනවනේ සත්‍ය දකින්න එක කොච්චර අමාරු දෙයක්ද කියලා. ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා කියන්නේවත් සත්‍ය දකින්න අවංක උමනාවක් තියෙන අය. ආයෙත් මේ වගේම වටිනා වීඩියෝකින් හම්බෙනකම් channel එක subscribe කරලා තියාගන්න.